තවත් අලුත් ලස්සන දවසක ආරම්භයක්. අද මගේ හස්බන්ඩ්ට නිවාඩු දවසක්. එයා කොල කැඳ බොන්න හරි ආසයි. ඉතින් මම හිතුවා එයා නැගිටින්න කලින් කොල කැඳ එකක් හැදුවා නම් හොඳයි කියලා. කොල කැඳ එක හදන්න ඕනි කරන කොල ಜಾති කීපයක්ම අපේ වත්තෙන් හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. අපේ වත්තේ වැට පුරාම හතාවාරිය වැල් ඉස්සර ඉඳන්ම හරිම සරුවට වැවිලා තිබුණා. ඉතින් තාමත් අපි කොල කැඳවලට ගන්න අපේම වත්තෙන් හොයාගන්න කොල ಜಾති. ඉතින් මේ බලන්නකෝ ගොටු කොල එහෙම හරිම සරුවට බිම පුරාම වැවිලා තියෙනවා. ඉතින් මහලොකු රජ මාලිගා නැතත් ගම දාලා යන්න හිතෙන්නෙම නැති හේතු තමයි මේ තියෙන්නේ. උදේ පාන්දර මේ පරිසරය දැක්කාම මුළු හිතම නිවිලා යනවා. අන්න ඉතින් බලන්නකෝ කොළ හොයන්න වත්ත පුරාම ඇවිදිනකොට මට හම්බෙච්ච අහිංසකයා කවුද කියලා. ඉතින් ඔන්න කොළ ටික නම් මම කඩාගෙන ඉවරයි. මිදුලේ අයිනකට වෙන්න හදලා තියෙන වලම් මැස්ස උඩ තියාගෙනම මම මේ කොළ ටික පිරිසිදු කරගත්තා. ඉතින් අහන්නකෝ පුංචි කාලේ තේරෙන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම විභාගවලට මානසික නිදහසම කැප කරපු මම හරියට හුස්ම අරන් ජීවත් වෙනවා කියලා දැනෙන දැනුයි. ඉතින් මගේ වටේ තියෙන පුංචිම සරල දෙයකින් පවා ඒ නිසා මම ලොකු මානසික නිදහසක් හොයාගන්න උත්සාහ කරනවා. හැල්මේදු වෙන මේ තරඟකාරී ලෝකයෙන් ඈත් වෙලා මට දැන් ඕනේ මගේ වටේ තියෙන පුංචිම දෙයකින් පවා සැනසෙන්න විතරමයි. ඔන්න ඉතින් වෙනසකටත් එක්ක මට හිතුණා ගෙදර තියෙන ලීවන් එළියටම දාලා කොළ වර්ග ටික කොටලා යොෂ ටික ගත්තා නම් හොඳයි කියලා. ඔන්න ඉතින් අපේ රසම රස කොළ කැඳ එක නම් ලෑස්ති. ඔන්න ඉතින් දැන් නම් අපි හදන්නේ මම හදපු රසම රස කොළ කැඳ එක බොන්න. ඉතින් කොළ කැඳ එක බොන ගමන් වටපිටාවෙන් ඇහෙන කුරුළු සද්දත් අහගෙන හස්බන්ඩ් කියන විහිළු කතත් අහගෙන හරිම සැනසීමෙන් මම මේ මොහොත ගත කරා. ඉතින් අද අපි දෙන්නම ගෙදර ඉන්න නිසා අපි දෙන්න ඊයේ රෑම කතා වුණා අද අනුරාධපුරයට ගිහින් යමු කියලා. ඉතින් අපේ පුංචි වැඩ වගේකට තමයි අපි අනුරාධපුරයට යමු කියලා කතා වුණේ. ඉතින් අපි හිතුවා අපේ උදේ කෑම එක අරන් ගිහිල්ලා යන ගමන් අතරමඟදී කමු කියලා. ඉතින් එන්නකෝ යන්න බලන්න ඔයගොල්ලන්ටත් පෙන්වන්න ලස්සන ගොඩක් තැන් තියෙනවා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මගේ ජීවිතේ මට වටිනම තැන් වලින් එකක්. මේ තමයි මගේ කැම්පස් එක. ඉතින් ඔයාලා අහලා තියෙන රජරට විශ්වවිද්‍යාලය කියන්නේ මෙන්න මෙයාට තමයි. ඉතින් අවුරුදු 4ක්ම ජීවිතේ සතුටින්ම ගත කරපු ආදරණීය මතකයන් ගොඩක් තියෙන හරි ආදරණීයම තැනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඇඳුමක් ගන්න ඕනත් අල්මාරිය ඇරියාම මට පේන්න තියෙන මං ආසම දේවල් වලින් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් කැම්පස් එකේ විවහාරයෙන් නම් මේකට කියන්නේ දිගනායක් කියලා. ඉතින් අවුරුදු 4ක් පුරාවටම සෙමෙස්ටර් 8ක අපි විෂයන් 40ක් විතර ඉගෙනගෙන ඉවර කරා. ඉතින් මේ පොත දකින්නකොට නම් ඇත්තටම හිතට අමුතු දුකක් එක්කම ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ජීවිතේ සතුට දුක බය හැම දෙයක්ම සමසිතින් දරාගෙන ජීවිතේ ලස්සනම කාලයක් හරි ඉක්මනටම ඉවර වෙලා ගියා. ඔන්න ඉතින් අපි අනුරාධපුරේ ටවුන් එකට හරවන පාර පහු කරගෙන යන්නයි මේ ලෑස්ති වෙන්නේ. අද අපි ආවේ අපේ පුංචි වැඩ වගේක් කරගන්නනේ. ඉතින් අපි දෙන්න ඒ අතරේදී හිතුවා ඇඳුම් මෙහෙමත් අලුතෙන් ඇවිල්ලා තියෙනවද කියලා බැලුවා නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා අපි වෙනදටත් ඇඳුම් ගන්න ෂොප් 2-3කටම යන්න අපි තීරණය කළා.
හැබැයි ඒ වුණාට අපි දෙන්න හිතන් ගියා වගේ ඇඳුම් නම් මෙතන තිබුණේ නැහැ අද. ඒ නිසා ඉතින් අපි දෙන්න ඇඳුම් ගන්න වැඩේ පැත්තකට දාලා එන්න හදනකොට අහම්බෙන් වගේ දැකපු ලස්සන ඇඳුමක් මගේ හිත ගියා. ඉතින් ඒ නිසා මම ඒ ඇඳුම නම් ගත්තා. ඉතින් අපි අපේ ඉතුරු වැඩ ටිකත් ඉවර කරගෙන ආපහු එන්න පිටත් වුණා. ඔන්න ඉතින් මම ආසම හරිම ලස්සන තැනකට අපි ආවා. ජනාකීර්ණ ഘോഷාවෙන් පිරුණු තැනක ඉඳලා මේ වගේ ලස්සන පරිසරයකට ආවහම මුළු හිතම නිවිලා යනවා හිතා ගන්නවත් බැරි තරමට. ඉතින් මේ තියෙන්නේ නුවරවැව. ඔයගොල්ලෝ සමහරු නම් අහලත් ඇතිනේ නේද? ඉතින් හස්බන්ඩ්යි මමයි වැව දිහා පොඩ්ඩක් බලාගෙන හිටියා. ඉතින් මේ නිස්කලංක පරිසරයේ ඉඳන්ම අපි මේ හදන්නේ අපි ගෙදරින් ගෙනාව කෑම එක කන්න. ඉතින් අපි දෙන්නටම බඩගිනි වෙලා තමයි හොඳටම හිටියේ මේ වෙලාවේ. බඩගිනි නිසාම නම් නෙමෙයි. හිතට ගතට දැනෙන සැනසීමත් එක්ක වැවෙන් එන වතුර සද්දෙත් අහන් කෑම එක කනකොට නම් අපිට නම් දැනුනේම මේ සරල කෑම වේල කොයිතරම් රසද කියලාමයි. මේ වෙලාවෙදිත් අපි දෙන්න කතා වුණේම අපේ ජීවිතවලට මිල මුදල් ඕනේ වුණත් සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනේ නැහැ නේද කියලා. අපිට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන තරමට ඒ දේවල් සතුටින් වැළඳ ගන්න තරමට අපි හොයන සතුට තියෙන්නේ මහ දුරක නම් නෙමෙයි. අපි ළඟම තමයි. ඔන්න ඉතින් මම එන ගමන් ඉක්මනට තව රස කෑම එකකුත් දාගත්තා. ඉතින් මම නම් හරිම ආසම කෑම එකක් තමයි මේ තියෙන්නේ. කාලෙකට විතරනේ මේ කෑම එක හදන්නේ. ලුණු දෙහි කියන්නේ ඉතින් මම ආසම කෑමක්. ඉතින් මෙතන ඉඳන් කෑව නිසාමද මන්දා මට නම් මේකේ පුදුම රහක් තමයි දැනුනේ. ඔන්න බලන්නකෝ අපි මෙතනදිම දැක්ක තවත් එක දෙයක්. දියකාව 100,000 ගණනක් මෙතන ඇති කියන තමයි අපි දෙන්න නම් කතා වුනේ. එකම තැනට මේගොල්ලෝ ඇවිත් හරිම ලස්සනට එකතු වෙනවා. ඔන්න ඉතින් දැන් නම් අපි හදන්නේ ආපහු ගෙදර එන්න. වැව් බැම්මට පූජා නගරේ චෛත්‍ය කීපයක්ම හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් අපි එන ගමන් පුංචි වෙලාවක් වෙන් කරගත්තා අපේ බයික් එකේ තිබුණු පුංචි අඩුපාඩු ටිකක් හදාගන්න. ඉතින් ඔන්න ඒ ටිකත් අපි මේ විදිහට හදාගත්තා. අපි එන පාරේ මෙන්න මේ හරියට හරිම ලස්සනට මිහින්තලේ චෛත්‍ය දෙක පේනවා. ඔන්න ඉතින් අපි එන අතරතුරේදී හම්බෙන තවත් එක හරිම ලස්සන තැනක් තමයි මහ කනදරාව කියන්නේ. ඉතින් අපි අද උදේම කතා වුණා එන ගමන් අනිවාර්යෙන්ම හවස ඉර බහිනකොට නම් මෙතෙන්ට එමු කියලා. අපි හැමෝම ජීවත් වෙන්න කැමති ෆැන්ටසි ලෝකයක් තියෙනවනේ. ඉතින් අපි හැමෝටම අපි කැමති ෆැන්ටසි ජීවත් වෙන්න ලැබෙන්න ඕනිමයි. ඉතින් අදට නවතින්න. ආයෙ මලොත් දවසකින් මුණ ගැහෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.